හායි මම හෂිනී මට අවුරුදු 27යි. මේ අවුරුදු 27 පුරාවටම ජීවිතය ගැන මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. අවුරුදු 2මාරක් විතර මම ජොබ් එක්ස්පීරියන්ස් ගත්තා. කොහොමත් අවුරුදු 25ක් විතර පුරාවට මම ඉගෙන ගත්ත එක තමයි කළේ. ඉතින් මේ අවුරුදු 2මාර පුරාවට මම වැඩි කරේ ඇපරල් සයිට් එකේ. කොහොමත් හාහා පුරා කියලා එලෙවල් ලිව්වගම මම ගියේ ඇපරල් එකකට. ඉතින් ඒ පුරුද්දට කොහෙදවත් දිගටම මම වැඩි කරේ අපරල් සයිට් වලමයි. ඉතින් අවුරුදු 4ක් විතර රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ඉගෙනගෙන මම වැඩ කරන්නේ අපරල් සයිට් එකක වුණාම මිනිස්සු මගෙන් ඇහුවේ ඇයි ඔයාට රජේ රස්සාවක් නැත්තේ කියලා. ඉතින් මං කාටවත් උත්තර බඳින්න හිටියේ නෑ. ඒක මගේ කැමැත්ත කියලා පැත්තකට වුණා. ඉතින් මම බැඳලත් අවුරුදු 4ක් වෙනවා. ගොඩක් අය මගෙන් ඇහුවා ඇයි තාම ඔයාලට පබාලා නැති කියලා. මට හැමතැනදීම තේරෙනවා මිනිස්සු අපිව අනවශ්‍ය විදිහට ප්‍රෙෂර් කරනවා කියලා. මම හැමෝටම කියන්න කැමති අපි කාටවත් ඕන විදිහට ජීවත් වෙන්න ඕනේ නෑ. අපිට ඕන විදිහට ජීවත් වෙන්න ඕනේ. මොකද අපේ සතුට තියෙන්නේ අපි ළඟ විතරමයි. කාගේවත් ළඟ නෙවෙයි. ඉතින් ජීවිතේ සැහැල්ලුව ගැන හිතලා මම ජීවිතය ගැන දැඩි තීරණයක් ගත්තා. ඉතින් මොකක් වෙන්න පුළුවන්ද? ගෙස් කරන්න බලන්න. ඊළඟ කොටසින් ඒකත් මං අරන් එන්න. මාව බලන් හිටියටයි මාව අහන් හිටියටයි thank you so much. ගිහින් එන්නම්. hey දෝ